සුබ තයිපොංගල් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම මේ අපේ සුවහසක් දාමිල ජාතික දෙමළ ජාතිකයන්ට ඉතින් එයාලගේ වැදගත්ම දවසක් ඉතින් අද වැදගත්ම දවසක් ඇතුලේ කතා කරන්න වෙන්නේ පොඩ්ඩක් එච්චරම හොඳ දේවල් නෙමෙයි මේ ගොඩක් දේවල් තියෙනවා මේ ඊයේ පෙරේදයි වෙච්ච දේවල් එක්ක මේ මම කතා කරගන්න ඕන දේවල් පළවෙනිම දේ තමයි මේ පුළුවන් නම් කට්ටිය බලන්න මම මේ වැඩසටහනත් කරන ගමන් කියන්නේ මේ දෙරනේ වාද පිටිය වැඩසටහන පෙරේද තිබුණු ඉතින් මං ලංකාවේ ඒ කියන්නේ උගත්කමේ හොඳම උත්තරේ තමයි මම හිතන්නේ මේ පෙරේද වාද පිටිය තිබුණේ උගත්කම. මොකද මේ වෛද්‍යවරයෙකුයි මහා උගත්කම කියන්නේ අනිත් පැත්තේ උගත් මිනිස්සු දෙන්නේ තමයි හිටියේ. හැබැයි මේ NPP එකේ උගත් මිනිස්සු ඒ ප්‍රශ්න වලට දෙන උත්තර විශේෂයෙන්ම මේ වෛද්‍ය නලින්ද ජයතිස මම දැක්ක මේ පහුගිය වෙලාවේ කියන්නේ මං හිතන්නේ අනුර කුමාරගේ හොඳම තෝරා ගැනීම. ඒ කියන්නේ අනුර කුමාර හැමදෙස්සෙම මං හිතන්නේ හොඳ තෝරා ගැනීම කරලා තියෙනවා කියලා දැන් අපිට පේනවා. මොකද මේ ටික කාලයක් මටත් තිබුණා මේ කැබිනට් ප්ලේස් එකේදීත් අර නලින්ද නිකන් හැසිරෙන විදිය නලින්ද ඇමතිතුමා හැසිරෙන විදිය ටිකක් එච්චර මේ ඇමතිවරයෙක්ට හොඳද කියලා සහ අනුර කුමාරයා ජනාධිපතිතුමාගේ හැසිරීමත් එක්ක පොඩ්ඩක් එක සෙට් වෙනවද කියලා ප්‍රශ්නයක්. හැබැයි දැන් නම් තේරෙනවා මේ කියන්නේ ඒ නලින්ද ජයතිස බැට් කරන්න නම් ආයි සුපිරි. මොකද ඒක පළවෙනිම දේ උනේ මේ දිත්වා සුලිකුණාටුව වෙලාවේ නොයෙක් පුරු කතන්දර කියාගෙන මීඩියා channel තමන්ට එක දාගන්න බලාගෙන තමන් කලින් කිව්වා අපි කලින් කිව්වා සති දෙකකට කලින් කිව්වා හැබැයි මේක ගණන් ගත්තේ නැහැ. මේ වගේ ගොඩාක් කතන්දර කිය යනකොට ටයිම් එක අරගෙන සතියක් විතර අරගෙන සියලුම ප්‍රධාන නාලිකා ටික කවර් කරා ගිහිල්ලා කවර් කරලා A to Z ඒ හැම දෙයකම පළවෙනි කුණාටුව ආවේ කවද්ද? ඒකෙත් කාලු ගුණ දෙපාර්තමේන්තුවේ දීපු උත්තරේ මොකද්ද උනේ? ඊට පස්සේ කුණාටු තුනක් ආවා. මේ හතරවෙනි එකෙන් තමයි මේ ප්‍රශ්නේ උනේ. මේ සියල්ල ඩේ ටු ඩේ හරියටම ඩීටේල්ස් අරන් ඇවිල්ලා සියලුම නාලිකාවල පිය කරා. ඒකෙත් දෙරනේ පළවෙනි දවසේ ඉන්න තීච්ච දවස පොඩ්ඩක් මග ඇරිලා. මොකද එදා මට මතක විදිහට 100 හරි මාකර වෙන නාලිකාවක හිටියේ. දෙකම එකම ටයිම් එකේ ගියේ. ඊට පස්සේ දවසක ආයි දෙරනේ ආවිල්ලා කලින්දු අහපු සියලු ප්‍රශ්න වලට සරලව සුපිරියට කියන්නේ මං ඒ නිවේදකවත ඉඳන් හැමදෙස්සෙම මේ එහා පැත්තේ ඉන ආරාධිතයා නැත්තරම නැති කරලා කුඩු කරලා මේ කොහොම හරි හිර වෙන්න ප්‍රශ්න අහන එක තමයි නිවේදකයා කියන ප්‍රසන්ට් කියන්නේ කියලා. පූරකයකට තියෙන ලොකුම වගකීම දේශපාලඥයා හෝ එහා පැත්තේ කෙනෙක් නා මේ හිර කිරීම කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් මේ එහෙම හිතන් ඉන්න ලෝකෙක මේ නලින්ද ජයතිස මම ඇත්තටම මම ලොකුටම පැහැදීමක් ආපු දවස තමයි එදා දවස මේ ඒ දිත්වා සුලිකුණාටුව වෙලාවේ එකින් එක ඩොකියුමන්ට්ස් අරගෙන සියලුම විපක්ෂයේ කට උත්තර සහ අනිත් මාධ්‍යවල කටවල් වහපු දවස. මං කියන්නේ ආණ්ඩුවකට ඒ වගේ මේ ඒ කියන්නේ පොඩ්ඩක් මොනවා හරි දෙයක් වුණාම මේ ජනාධිපතිතුමා මේ වෙලාව කතා කරනවා සහ ජනාධිපතිතුමා ඇත්තට එහෙම පැහැදිලි කරන්න ඕනෙත් නැහැ දේවල්. මම හිතන්නේ නලින්ද වගේ තව දෙන්න තුන් දෙනෙක් අවශ්‍යයි මේ. මොකද කැබිනට් ඇමති ජනමාධ්‍ය ඇමති මාධ්‍ය ප්‍රකාශක සහ මේ තව ඒ වගේ ඇමතිවරු දෙන්න තුන් දෙනෙක් අවශ්‍යයි ආණ්ඩුවට හරි දේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. ඉතින් ඒත් එකම තමයි මට දැන් මේ මෙන්න මේ වීඩියෝවත් මේ ප්ලේ කරන්න හිතුනේ මේ දෙරනේ වාද පිටියේදී තමයි මේක කතා කරන්නේ. මේක මේ චතුර මේ මෙතන මේ හිර කරන්න තමයි අත්‍තර මේ ප්‍රශ්නය අහන්න උත්සාහ කරන්නේ. මම හිතන්නේ ඒක රිවර්ස් කරාද කියලා. මේ ප්‍රශ්න අහන වල අන්තිම මේක තමයි ගොඩක් මාධ්‍ය නාලිකාවල එළියේ කන්ටෙන්ට් එක වෛරල් කරන්න පුළුවන්, ටයිටල් එකක් දාගන්න පුළුවන්, ප්‍රශ්නයක් අහගන්න එක. ඒතකොට මේ ප්‍රශ්නෙට දෙන උත්තරෙන් ටයිටල් එක හදාගන්න එක තමයි. මේ ටයිටල් එක දැම්මොත් මේක හෙට දුවයි. මේක දුවන්න නම් මේ වගේ හොඳ ටයිටල් එකක් එන්න ඕන. ටයිටල් එක එන්න නම් මේ වගේ ප්‍රශ්නයක් මම අහන්න ඕන කියලා. ගොඩක් වෙලාවට මේ වගේ තමයි ප්‍රශ්න හැදිලා ඇත්තේ. ඉතින් මේ කකුල ගන්න කියන මේ අධ්‍යාපන ප්‍රතිසංස් කරන අපි ආපස්සට ගියා. තව වෘත්තකට කාල දැම්මා. ඉතින් අම්මලා මුලින් මතක තියාගන්න අපරාධි මේ දරුවන්ට මාර විනාශයක් මේ කරේ.
මම දැක්ක ගුරුවරයෙක් දාලා තිනවා මගේ ළමයි ජාත්‍යන්තර පාසලට ගිහිල්ලා AI තාක්ෂණය ගැනයි ඒ දේවල් ගැන ඉගෙන ගන්නකොට මම තාම රජයේ පාසලක ළමයින්ට 6 වසරේ මොඩියුල් එක අලුත් කරගන්න බැරුව ආයි පරණ විදිහටම උගන්වනවා කියලා. ඇත්තටම මේක අවබෝධයක් තියෙන දන්න මිනිසුන්ට මේ ඒ ගැන ඇත්තටම දුකයි. මේ වෙච්ච දේ ගැන ඇත්තටම දුකයි සහ දුක් වෙන්න ඕන අපි. ජාත්‍යන්තර පාසල් ලෝකෙ අල්ලන්න යනකොට අපිට තාම ලංකාවේ තියෙන මේ අධ්‍යාපන ක්‍රමයවත් වෙනස් කරගන්න බෑ. ඒකෙත් මේ සමලිංගික කාරණාවක් අල්ලගෙන ඉන්නවා. මේ සමලිංගික හෝ මොන කාරණා හෝ එකම දෙයක් අල්ලගෙන සහ තව කියන්න අමතකුණා මේ 2014 ඒ ලෙවල් ජීව විද්‍යාව අත්පොතේ මේ වගේම දැන් මේක මේ වැරදි 2යි 3යි යවුනේ වැරදි 1000ක් තියලා තියෙනවා. ඉතින් තිස්ස ජනනායක සර් කියනවා වීඩියෝ එක ඒ වැරදි 1000 නිවැරදි කරලා දැන් තියෙන පොතේ තියෙන හැබැයි සර්ට ඕන නම් තව වැරදි 500ක් හොයලා දෙන්න පුළුවන්. එච්චරට වැඩි අඩුපාඩු තියෙනවා. හැබැයි කවුරුවත් ඒ ගැන කතා කරේ නැහැ. 2017 කරපු අධ්‍යාපන සංස්කරණ. එතකොට අලුත් සිලබස් ගෙනල්ලා ඒ කරපු වෙනස තියෙන ප්‍රශ්නේ. ඉතින් දැන් මේ තියෙන දෙක තුන තමයි මේ අල්ලගෙන සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ගියපු එකක්. මේක විපක්ෂය මම මේව කළ විපක්ෂ සතුටු වෙන්නේ කොහොමද කියන එකයි අනිත් එක ප්‍රශ්න. විපක්ෂය සහ විපක්ෂයකට සපෝට් කරන මිනිස්සු දෙමව්පියෝ තමන්ගේ අනාගත පරම්පරාව පිටිපස්සට ඇදලා විනාශ කරලා නැත්තරම නැති කරලා අර මෝඩ ගොන් හැමදාම තමන්ගේ අත් යට ඉන්න තැනටම පත් කරලා මිනිස්සු සතුටු වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. මේ අපි මේ වීඩියෝ බලමු. සමහර රජයේ තීන්දුව කියනවා ඒවා යම් කොටසක් විරුද්ධ වුණත් ක්‍රියාත්මක කරන්න පුළුවන් එකයි. එකෙන් එකයි. යම් තැනකට පාරක් හදනවා කීප දෙනෙක් විරුද්ධ වෙනවා. නමුත් ඊපෙරේද මම දැක්කේ වගේ ඒවා. සමහර තැන පාරේ කාණුවත් පාර හදලා ඉවරනකන් ඉන්නේ නැහැ. පාරේ කාණුව හදනකොටම පෝස්ට් එක දාලා ඉවරයි. පාර කොහෙද කාණුව කොහෙද කියලා. මට අයිති දෙපාර්තමේන්තුවේ ෆින්ගර්ප්‍රින්ට් එක යෝජනා කරා. ඒකට විරුද්ධ වුණාට යම් කණ්ඩායමක් හැබැයි එකඟයි. ඒක තමයි රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ඉගෙනට අදාළ වෙන අපි කරා. නමුත් චතුර අධ්‍යාපනය කියලා කියන්නේ අපි ගන්නා ප්‍රතිපත්තියේ තීන්දුවක් විසින් යන වන් වේ එකක්. මොකද සහ මේ වන්දයි සහ දෙමව්පියන්ගේ හිතේ අවිශ්වාසයක් තියලා මේ අධ්‍යාපනය සහ ළමයිගේ හිතේ අවිශ්වාසයක් තියලා කරන්න බෑ මේක. විකෘතිසහගත අසත්‍ය තොරතුරු මත හෝ යම් සුළු දෙමව්පිය කණ්ඩායමක් හෝ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අවිශ්වාසයක් හදාගෙන ඉන්නවා. ඒ කණ්ඩායම කොතරම් කුඩා වුණත් ඒක ජනගහනයේ 1%ද 1.5%ද 2ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අධ්‍යාපන සංස්කරණය කිරීමේදී අපි මේ ගානට හිතන්න පුළුවන් කියන්නේ මං කියන්නේ මරු. ආයෙ කතා කරලා වැඩක් නැහැ ඒක මරු. වෙන මොකුත් නිසා නෙවෙයි අපිට අවශ්‍යයි මේ අධ්‍යාපනයට සම්බන්ධ දරුවන්ගේ දෙමව්පියන් සියලු දෙනා ගුරු ශාස්ත්‍රයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සියලු දෙනාම මේකට අනුගත කරගෙන මේ ගමන යන්නට එහෙම නැත්නම් මම හිතනවා මාස 9ක් තියෙන හොඳ මැච් එකක් ගහන්න හොඳම කාලය. ජීවිතය තම තීරණාත්මක ශාස්ත්‍රයකදී එහෙම රජයකට පමණක් තීන්දුව ගත යුතු නැහැ. අපිට කොතරම් විධායක බලයක් කොතරම් පාර්ලිමේන්තු දෙකක් කොතරම් මහජන බලයක් තිබුණත් ඒ නිසා තමයි අපි කැබිනට් මණ්ඩලයේ හැටියට මේ තීන්දුවට ආවේ. මං කියන්නේ ඒ තින්කින් පැටර්න් එක මොකද ගෝඨාභය රාජපක්ෂ මේ කාබනික පෝර කේසය ගෙනල්ලා රට මිනිසුන්ට කන්න ආහාර ටික නැතුව රටට මෙච්චර විය අවුලක් වෙන්න පළවෙනිම හේතුවක් වුණු කාබනික පෝර ප්‍රශ්නෙත් උනේ නෑ. උඹලා කවුරු මොනවා කිව්වත් නෑ ගොවියා නෙමෙයි බත් නෙමෙයි කන්න නෙමෙයි මේක කරනවම තමයි. මං කියන්නේ රජයක් වුණාම ආණ්ඩුවක් වුණාම මේක වෙන්න ඕන. ඒ කියන්නේ අර කතන්දරේ හරි. තමන්ගේ කවුරු රාජ්‍යයේ තැපැල් දෙපාර්තමේන්තුවේ ජොබ් එක කරනවා. හැබැයි නීතියක් ගේන්න හදන ෆින්ගර්ප්‍රින්ට් එක. ඒකට කවුරු හරි විරුද්ධ වෙනවා නම් ඒකේ තියෙන වෙන ගේම් එකක්. ඒක එහෙම නැතුව ආයතනයටත් හොදක් වෙලා තමන්ටත් හොඳ වෙලා වෙන එකක් විරුද්ධ වීමක් නෙමෙයි. එතකොට මේ අපිට ඕනෙකට තේරෙනවා අපි ප්‍රයිවට් ඕන ආයතනයක අපි ෆින්ගර්ප්‍රින්ට් එක තියෙනවා. ඉතින් ප්‍රයිවට් ආයතනවල තියෙන ෆින්ගර්ප්‍රින්ට් එක රාජ්‍ය ආයතනයකට ගේන්න ගියාම බැරි වෙන්න විදියක් නැහැ. හරි ඒ හා සමානයි. ප්‍රයිවට් ස්කෝල වල මේ යන අධ්‍යාපන ක්‍රමේ තියෙන වෙන ලෙවල් එක. එතකොට අපි ඒ ලෙවල් එකට අපි අපේ රජයේ පාසල් වල අධ්‍යාපන ක්‍රමේ ගොඩ දාන්න හදනකොට
පිරිසක් විරුද්ධ වෙනවා. හැබැයි අපි ඒක කොහොම හරි කරන්න try කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපනය වගේ සංවේදී කාරණාවලදී එහෙම අපිට සෙල්ලම් කරන්න බෑ. මොකද කරනවා නම් කරන්න කියලා කරන්න පුළුවන්. හැබැයි ළමයි බයේ ඉන්නවා. ඊළඟ අවුරුද්දට යද්දි මේ අවුරුද්දේ මොකක් වේද? මේ අවුරුද්දේ මොකක් වේද? දැන් මේක ඊළඟ ආණ්ඩුව ආපු ගමන් ආයෙ මොකක් හරි මොකලක් වේද? මේ අපේ ළමයිට අපි උගන්වලා මේක හරියයිද? මේ කර්ම දුක් විඳිනට ඇත්තම හොඳයි. මේක හැමෝන්ටම 100% තේරුම් කරලා පැහැදිලි කරලා දීලා මේක මේ ආයත් කරන එක. මම හිතන්නේ මේ වෙලාවේ ආණ්ඩුව ගන්න තියෙන සුපිරිම මේ පිළිතුර තමයි ගත්තේ. මේක තමයි මම හිතන්නේ වෙන්න ඕන දේ.